රයිස් එකක් හදන්න යන්නේ. මේ තියෙන්නේ මං හොඳින් සෝදා පාලු කරගත් බාස්මති හාල්. ඔන්න තියෙනවා මේ ටික දානවා සෝදා පාලු කරගත් හාල් එකට දාලා ප්‍රෙෂර් කුකර් එකේ චූස් දෙකක් යනකම් ලිපේ තියාගන්න ඕනි. සෝදා පාලු කරගත්ත චිකන් කෑලි ටික අත් එකටම දාලා ලිපේ තියනවා. ඔන්න තියෙනවා බොල් රයිස් එකේ කලමලා ටික. මෙන්න මේ ටික තමයි දාන්නේ. ඔන්න තියෙනවා රයිස් එකේ ටිකලා. මස්ටර්ඩ් ටිකක් තියෙනවා තැම්බිලා. දැක්කනේ. දැන් මේ කලමලා ටික මේකට දානවා. ඒකට දාලා මික්ස් කරලා වහලා තියෙනවා උඹලෙන් තැම්බෙන්න. එහෙම තමයි බොල් රයිස්. රයිස් එක හදලා ඉවරයි. දැන් අර උඹලෙන් එළවලු ටික තැම්බිලා තියෙන්නේ. මම ගම්බිස් චීකුත් ගත්තා. එහෙනම් ඔයාලත් මේ වගේ බොරු එකක් හදන් කන්නකෝ. බයි බයි.